ඉතින් ලංකාවේ දැන් Facebook page කරන ගොඩක් අය මුහුණ දෙන ලොකුම ප්‍රශ්නයක් තමයි page එකේ කිසිම වැරද්දක් නැතුවත් CM tool එක අතුරුදහන් වෙන එක. ඉතින් ලංකාවට Facebook එකෙන් සල්ලි දෙන එක නවත්තන්න සාන්නේ. අද මම ඔයාලට පෙන්නන්නම් මේ ගැටලුවට තියෙන එකම විසඳුම මොකක්ද කියලා. මේ තියෙන මම කරන් යන page එකක්. මේකට followers 10000ක් වගේම මිලියන 1.4කට වඩා views තියෙනවා. ඒ වගේ මේකේ දාන content ඔක්කොම මගේම voice එකෙන් කරපු 100% original content. ඒත් බලන්න එකපාරට මගේ dashboard එකෙන් in-stream ads සහ reels ad option එක අතුරුදහන් වෙලා තිනවා. හැබැයි මගේ අනිත් page එකේ මේ tool එක තාම පෙන්නනවා. ඒ කියන්නේ මේක Facebook එකේ තියෙන technical bug එකක් වෙන්නත් පුළුවන්. මේක හදාගන්න අපි කරන්න ඕනේ නිවැරදිව Facebook team එකට මේක ගැන report එකක් කරන එක. ඔයාලට මේ ප්‍රශ්නය වෙත් තියෙනවා නම් ඔයාලා page කිහිපයක් කරනවා නම් tool එක තියෙන page එක සහ tool එක තියෙන page එකේ screenshot දෙකම යවන එක ගොඩක් වැදගත්. ඉතින් මම මේ ආපු ඉංග්‍රීසි message එක මම description එකේ දාලා තිනවා. ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔයා මොකද හිතන්නේ? මේක Facebook වල ටෙක්නිකල් ඉෂුව එකක්ද? එහෙම නැත්නම් Facebook වලින් ලංකාවට CM tool එක අයින් කරන්න දන්නේ? සමහර විට ඔයාලටත් මේ ප්‍රශ්නේ වෙලා ඇති. ඔයා මේ ප්‍රශ්නේ ගැන ගොඩක් දේවල් දන්නවනම් එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ හදාගෙන තියෙනවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයා දාන කමෙන්ට් එක මේ ප්‍රශ්නෙන් අසරණ වෙලා ඉන්න තවත් ගොඩාක් අයට උදව්වක් වෙන්න පුළුවන්. ඒ වගේ මම මේ දාපු report එකට ආපු reply එක මොකක්ද කියලා මම ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝට අරන් එනවා. ඉතින් මේ වගේ තාක්ෂණික ගැටලු ගැන වීඩියෝ දිගටම බලන්න Neotech Pro subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.